මේ වීඩියෝ එක බලලා එන්න ඊට පස්සේ මම කියන්නම්. නලින් කියන්නේ තම්බියෝ. මම තම්බියෙ නෙවෙයි. මම නලින් සිංහල. சண்டி பாட்டில் வந்து அடிக்கிறதுக்கு வந்து අපි චණ්ඩි තමයි. சண்டி பாட்டில் வந்து அடிக்கிறதுக்கு வந்து அதேவரை මේ කතා කරන්නේ රජයේ සේවකයෙක්ලු. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්. හිතා ගන්න පුළුවන් ද රජයේ නිලධාරියෙක් හැටියට. මොකද මොහු ද්වේෂ සහගත ප්‍රකාශ තමයි කරන්නේ. කොහොමද කියන්නේ? තම්බි. එතකොට මොනතරම් විදිහට ජාතිවාදී අවසන විදිහේ ප්‍රකාශයක්ද මොහු කරන්නේ? එතකොට මේ ඇවිල්ලා මේ වගේ මාලිමා රජයට සුදුසු පුද්ගලයෙක් නෙවෙයි. මොකද මේ මාලිමා රජය තුල ජාතිවාදයට කොහෙත්ම අවකාශයක් නැහැ මේ විදිහේ ප්‍රකාශ කරන්න. එහෙනම් මොහුව අත්අඩංගුවටගෙන නිසි පරිදි රාජකාරී කටයුතු කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි. ඔහුගේ සම්පූර්ණ වීඩියෝ එක දැක ගන්න පුළුවන් වේවි. ඔහු කරන්නේ මොකද්ද කිව්වොත් උදැල්ලකිනුත් පහර දීමටත් කරලා ඒ පුද්ගලයා වීඩියෝ කරනවා කියලා එක එක්කෙනා එතන ඉඳගෙන මූණ පෙන්නන්න ඔව් ගණ්ඩ කියලා මොන විදිහට කියන්නේ මෙහ චණ්ඩිලු ඒකත් කියනවා. ඔව් චණ්ඩි කියලා හිතා ගන්න පුළුවන්. අත නිකන් අමුතුම විදිහට දකුණු අත එහෙම බලනකොට දකුණු අතේ නිකන් පච්ච කොටලද මොකද්ද ඒ කරලා තියෙන්නේ? ඒක නම් මම දන්නේ නැහැ. ඒක මනුස්සයෙක්ගේ තනි පෞද්ගලික දෙයක් කියමුකෝ. නමුත් මොහු රාජ්‍ය සේවයට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. මේ වගේ අයට නිසි දඬුවම් ලබා දිය යුතුයි. එය දැකලා මින් මතුවට කිසිවෙක් මේ ආකාරයට හැසිරෙන්නේ නැති වෙන්න. මොකද මේ වගේ ගොඩාක් සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. එකින් එක තමයි දැන් එළියට එන්නේ. මේ රජය මගින් අනිවාර්යයෙන්ම මෙවැනි පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම මේකට දායක වුණු සියලු දෙනාම ඒ අවස්ථාවේදී ඔහුට ආධාර අනුබල දීමක් කරලා තියෙන අනිත් අය. ඔහු මේ විදිහට ද්වේෂ සහගත ලෙස කතා කිරීමට අනිත් අය ඔහුට සහාය දක්වලා තියෙනවා, ආධාර අනුබල දීලා තියෙනවා. කිසිවෙකු ඒට විරුද්ධව හඬක් නගලා නැහැ. එම නිසා ඒ සියලු දෙනාම මේ පිළිබඳව අනිවාර්යයෙන්ම කට උත්තර දීමට කැඳවා නිසි ආකාරයෙන් රාජකාරී කටයුතු කළ යුතුයි. ඒ රාජකාරී කටයුතු අනිවාර්යයෙන්ම නිවැරදිව කරන තෙක් ඒ මාදිය බලා සිටී. යහදින් සිතමු ඉන්ෂාල්ලා යහපතක්ම වේවි කියලා මා නිහඬවනවා. මහමඩ් ෆාරුක්. අස්සලාමු අලයිකුම්. අයිබෝවන්.